hello gamers ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ගෙනල්ලා සුපිරිම වීඩියෝ එකක් මේ දවස්වල trending යන game එකක් download කරගන්න කොහොමද කියලා. ඒක multiplayer game එකක්. ඒකේ නම Repo කියලා game එකක්. REPO. මේ දවස්වල කට්ටිය පිස්සුවේ streamers ලා එහෙම ගහනවා. ඒක buy කරලා ගන්න තියෙන game එකක්. ඒක free ගන්න කොහොමද කියලා දැන් අද කියලා දෙන්න යන්නේ. මේක සීරීස් එකක් වැඩ කරනවා. මමත් buy කරලා නෙවෙයි ගහන්නේ. මාත් මේ විදිහට තමයි ඩවුන්ලෝඩ් කරලා යාළුවොත් එක්ක ප්ලේ කරන්නේ. ඒක වෙනම ආතල්ලයක් තියෙනවා. ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා ඉතින් බලමු. ඒ සයිට් එකේ නම තමයි game3rb. game3rb කියන සයිට් එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. මුලින්ම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරන් game3rb කියන සයිට් එකට යන්න ඕන. හරිද? ඒ සයිට් එකට ගියපුවාම ඔයාලට පෙන්නයි මෙන්න මේ විදිහට. මම මෙතන නම කපලා තියෙන්නේ. නම game3rb සයිට් එකට ගියපුවාම මෙන්න මේ විදිහට පෙන්නයි. හරිද? ඊට පස්සේ ගියාට පස්සේ මෙතන මේ සර්ච් බාර් එකක් තියෙන. මෙතන ඒකේ ගිහුවාම එක එක සයිට් වලට යයි. ඒවා ක්ලෝස් කරන්න. ක්ලෝස් කරලා මේ ආයේ මේ සයිට් එකටම ඇවිල්ලා මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න මේ repo කියලා සර්ච් කරපුවාම මෙන්න මේ විදිහට එකක් එනවා. repo online මේකට වෙන MB 380යි. ගේම් එක ලොකු එකක් නෙමෙයි වුණාට යාළුවොත් එක්ක ආතල්ලේ ගහන්න සුපිරි ගේම් එකක්. මේ විදිහට තමයි පෙන්නන්නේ. හරිද? ඊට පස්සේ ඒක යටට ගිහපුවාම මේ විදිහට පෙන්නයි ඩවුන්ලෝඩ් සෙක්ෂන් එක. එතන වලට පේනවා මෙතන ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා. ඒක ඔබන්න ඕනේ. ඒක ඉබ්බහම තියෙන සයිට් වලට යයි. ඒ වගේම බැක් වෙලා ආයෙ මේ සයිට් එකට එන්න. ආවට පස්සේ ඉතින් මෙතන පෙන්නනවා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කියලා නිල් පාටින්. මේක එබ්බුවාට පස්සේ ඔයාලා ලෝඩ් වෙනවා මෙහෙම සයිට් එකකට. සයිට් එක ලෝඩ් වුණාට පස්සේ වෙන සයිට් වලට යයි. ඒව ක්ලෝස් කරලා ආයෙ එන්න. මෙහෙම ලෝඩ් වුණාට මේ දෙවෙනි එක තියෙන්නේ. මේ දෙවෙනි එක තියෙන iCloud ෆයිල් කියලා ඒකට යන්න ඕනේ. ඒ ලින්ක් එකෙන් ගියපුවාම මේ විදිහට සයිට් එක ලෝඩ් වෙනවා. සයිට් එකේ තියෙන ඩවුන්ලෝඩ් ෆයිල් කියලා මේ විදිහට තියෙනවා. හරිද? ඊට පස්සේ 356යි ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න තමයි තියෙන්නේ. හරිද? මේ RAR ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙන zip ෆයිල් එකක් විදිහට. ඒක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඉවර නෑ. ඒක ඩවුන්ලෝඩ් වුණා කියලා ගේම් එක ගහන්න බෑ. ඔයාලා ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා පස්සේ ඒක වැටෙන්නේ zip ෆයිල් එකක් විදිහට. ඔයාලා තියෙන්නේ එක්ස්ට්‍රැක්ට් කරන්න විතරයි. එක්ස්ට්‍රැක්ට් කරලා තව පොඩි වැඩ වගේක් තියෙනවා කරන්න. ඒ ටිකක් කියලා දෙන්නම්. ඊට කලින් මට ඔයාලට දෙයක් කියන්න අමතක වුණා. ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ Windows security වල Windows Defender එක off කරගන්න ඕන. real time protection එකයි cloud delivered protection එකයි off කරගන්න. නැත්නම් අරක ඩවුන්ලෝඩ් කරද්දී ඩවුන්ලෝඩ් errors අනම්මනම් එයි. real time protection එක අනිවාර්යෙන් off කරගන්න game install කරද්දී. ඒක ඕෆ් කරලා ඔයාලට කරන්න තියෙන්නේ අරක එක්ස්ට්‍රැක්ට් කරන්න. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සේ මෙන්න මේ විදිහේ ෆයිල් එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ තමයි ගේම් එක. දැන් ගේම් එක ඉන්ස්ටෝල් කරලා ඉවරයි. ඒත් තා පොඩි වැඩක් තියෙනවා. ඔයාලා කරන්න Steam application එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ තමයි උතුරු වැඩේ ගන්න තියෙන පොඩි වැඩක් කරන්න ඕනේ. ඩවුන්ලෝඩ් කරගත්ත පස්සේ ඒක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ මෙතන තියෙනවා ලයිබ්‍රරි කියලා. ලයිබ්‍රරි කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ගේම් ලයිබ්‍රරි එකට යනවා. ඒකටම ලයිබ්‍රරි එකට ආවට ඔයාලා කරන්න තියෙන්නේ මෙතන ඇඩ් ගේම් කියන එක දීලා ගේම් එක Steam එකේ ඇඩ් කරන්න. ඇඩ් and uninstall ගේම් කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ ගේම් එක Steam එකේ ඇඩ් කරන්න විතර browse කරලා ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ ෆයිල් ලොකේෂන් එක සිලෙක්ට් කරන්න. ගේම් එක ඉන්ස්ටෝල් කරමු. මගේ ඩෙස්ක්ටොප් එකට ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මම ඩෙස්ක්ටොප් එක ලොකේෂන් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම ෆයිල් ලොකේෂන් එක ගේම් ඉන්ස්ටෝල් ලොකේෂන් එක සිලෙක්ට් කරනවා. මේ තියෙන repo ඒකේ ඇප්ලිකේෂන් එක තමයි මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. ලොකේෂන් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක විදිහට repo කියලා සිලෙක්ට් කරලා මෙතනින් ඕපන් දෙන්න තියෙන්නේ. add a select program කියලා තියෙනවා. ඊට පස්සේ ඒක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඔයාලගේ ගේම් එක Steam එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ sound play කියන එක දීලා ගේම් එක launching වෙනකම් බලන් ඉන්න. අනිවාර්යෙන් virus card එක off කරගන්න. real time protection එක ඒ ටික off කරගන්න. එතකොට එහෙම නැත්තම් තමයි එක එක errors එන්නේ. මේ subscribe කරලා නැති කට්ටිය අනිවාර්යෙන් subscribe කරලා දෙන්න. ඉස්සරහට මේ වීඩියෝ දිනනවා. ඊළඟ වීඩියෝ එක මම දාන්න තන්නේ forest කියලා ගේම් එකක් තියෙනවා. යාළුවොත් එක්ක ප්ලේ කරන්න සර්වයිවල් ගේම් එකක්. පට්ට අතල් ගේම් එකක්. ඒක ඉන්ස්ටෝල් කරන විදිහ තමයි ඊළඟට ගිහින් තියෙන්නේ. Steam එකෙන් buy කරලා ගන්න බෑ ඉතින් ගේම් එක.
රික්වෙස්ටන් දාලා හරි යාළුවොත් එක්ක පොඩි ආතල්ලයක් ගන්න බෑ බලන්න. ඔයාලා ගේම් එකක් ක්‍රොස් කරනවා නම් නැත්නම් යාළුවෙක් එක්කට ජොයින් වෙනවා නම් මේ ස්පේස් වර්ක් කියන එකෙන් මුලින්ම ඔයාලගේ යාළුවාව ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඇඩ් කරගන්න ඕනේ ස්ටීම් එකට. ස්ටීම් එකට ඇඩ් කරගත්තාම මේ ඔයාලා එකතු වෙලා මල්ටි ගහන්න පුළුවන්. ඔන්න ඔක තමයි ඉතින් වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. ඉස්සරහට තව වීඩියෝ ගෙනවා. ඔයාලගේ යාළුවන්ට බලන්න ඉතින් ෂෙයා කරන්න. එහෙනම් අපි දෙන්නේ